Hi guys, Lucky Deckilගේ YouTube channel එක ගැන තවත් අලුත් වීඩියෝ එකකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්න හදන්නේ ඔයාලා 2026 අවුරුද්දේදී මෙන්න මේ XR එක හරි XS එක හරි ගන්න ඉන්නවනම් මොකද්ද හොඳම කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක skip නොකර බලුවොත් හොඳ idea එකක් ගන්න පුළුවන් මොකද්ද ඔයාලට ගන්න සුදුසුම ෆෝන් එක කියලා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යන් අපේ වීඩියෝ එකට. හරිති මුලින්ම 2026 අවුරුද්දේ මෙන්න මේ ෆෝන් දෙකේ ප්‍රයිස් ගැන අපි කතා කරොත් XS එක ඔයාලට රුපියල් 73000ත් 80000ත් අතර මිලකට වගේම XR එක ඔයාලට රුපියල් 63000ත් 70000ත් අතර මිලකට ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන්ස් දෙකේම රිලීස් ඩේට් එක ගැන කතා කරොත් මේ ෆෝන් දෙකම රිලීස් වෙන්නේ 2018 දී. ඒ වුණාට XS එක 2018 සැප්තැම්බර් මාසේ 21 රිලීස් කරනවා. XR එක ඒ වගේම ඔක්තෝබර් 26 රිලීස් කරනවා. ඉතින් මේ ෆෝන්ස් දෙක අතර මාසෙක විතර ගැප් එකක් තියෙනවා. XS එක වගේම XR කියන ෆෝන්ස් දෙකටම 5G network එක සපෝට් කරන්නේ නැහැ. 4G network එක විතර සපෝට් කරන්නේ. මොකද මේක 2018 රිලීස් කරපු ෆෝන්ස් නිසා. අපි මේ ෆෝන්ස් දෙකේම බොඩි එක ගැන කතා කරද්දී XS එකේ හොඳ ප්‍රීමියම් ලුක් එකක් බලා ගන්න පුළුවන්. ඒ වෙන කිසිම දෙයක් හින්දා නෙවෙයි XS එකේ තියෙන ස්ටෑන්ඩඩ් ස්ලීල් ප්‍රේම් එක නිසා. ඉතින් XR එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඇල්මිනියම් ප්‍රේම් එකක්. ඉතින් මේ ෆෝන්ස් දෙකම බොඩි එක පැත්තෙන් කම්පෙයාර් කරද්දී ටිකක් ලොකුවට අපිට බලා ගන්න පුළුවන් ෆෝන් එක තමයි iPhone XR එක. ඉතින් XS එකට සාපේක්ෂව iPhone XR එක ලොකු වෙන ප්‍රධාන හේතු දෙකයි තියෙන්නේ. ඒ තමයි බැටරි කැපැසිටි එක වැඩි එක වගේම ඩිස්ප්ලේ එක පොඩ්ඩක් XR එකේ XS එකට සාපේක්ෂව ටිකක් ලොකු. මේ ෆෝන්ස් දෙකේම ප්‍රොටෙක්ෂන් එකට Gorilla Glass මේගොල්ලෝ යූස් කරලා තියෙනවා. වගේම XS එකේ IP68 රේටින් එකක් වගේම XR එකේ IP67 රේටින් එකක් තමයි බලා ගන්න පුළුවන්. ඉතින් රේටින් එක ගත්තට පස්සේ වින් කරන්නේ XS එක. ඉතින් අපිට මේ XS එකේ බලා ගන්න පුළුවන් කලර්ස් තුන තමයි ස්පේස් ග්‍රේ, සිල්වර්, ගෝල්ඩ් කියන මෙන්න මේ ප්‍රධාන කලර්ස් තුන. ඉතින් අපිට XR එකේ නම් මීට වඩා ගොඩක් කලර්ස් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට ෆෝන්ස් දෙකේ බොඩි එක ගැන කතා කරද්දී ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් බොඩි එක සහ ප්‍රොටෙක්ෂන් එක අතින් ගත්තම ඕවරෝල් ගත්තම වින් කරන්නේ ඉතින් XS එක තමයි. ඉතින් දැන් අපි කතා කරමු මේ ඩිවයිස් දෙකේම තියෙන ඩිස්ප්ලේ එක ගැන. මුලින්ම XS එකේ තියෙන්නේ අඟල් 5.8ක සුපර් රෙටිනා OLED ඩිස්ප්ලේ එකක්. ඉතින් ඒ වගේම මේක රෙසලූෂන් එක වන්නේ 2736ට 1125ක රෙසලූෂන් එකක්. ඉතින් මේකේ Dolby Vision අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම nits 625ක brightness level එකකුත් අපිට මේ XS එකේ බලා ගන්න පුළුවන්. ඉතින් අපි iPhone XR එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරද්දී අපිට iPhone XR එකේ අඟල් 6.1ක liquid retina LCD panel එකක් වගේම nits 625ක brightness එකක් අපිට මේ XR එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම XR එකේ resolution එක ගැන කතා කරද්දී 1792ට 828ක resolution එකක් අපිට මේ XR එකේ බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ ඩිස්ප්ලේ දෙකේම ගොඩක්ම වෙනසක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. අපිට මේ ඩිස්ප්ලේ දෙකේම true tone ඒ වගේම හොඳ brightness level එකක් ඒ වගේම හොඳම දේවල් අපිට මේ ඩිස්ප්ලේ දෙකේම බලා ගන්න පුළුවන්. හැබැයි මේ XS එකේ ඩිස්ප්ලේ එක සුපර් රෙටිනා ග්ලාස් එකකින් නිසා ගොඩක් ක්වොලිටි එක තියෙනවා. ඒ වගේම හොඳ රෙසලූෂන් එකක් තිබුණත් iPhone XS එකේදී. ඉතින් ඕවරෝල් ගත්තාම ඩිස්ප්ලේ එකෙනුත් වින් කරන්නේ iPhone XS එක. ඉතින් අපි මේ ඩිවයිස් දෙකේ performance ගැන කතා කරද්දී මේ ඩිවයිස් දෙකේම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ A12 Bionic කියන chipset එක. ඉතින් iPhones වල තියෙන chipset නම් ඉතින් ගොඩක්ම powerful කියලා ඔයාලා දන්නවා ඇති. ඉතින් ඒ වගේම මේකේ තියෙන A12 කියන Bionic chipset එක නිසා මේ phones දෙකේම performance එක වගේම speed එකට smoothly run වෙනවා. ඉතින් මේ performance අදටත් 2026ට ගැලපෙන විදිහට තමයි මේගොල්ලෝ design කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ XS එකේ 4GB RAM එකක් එක්ක 64GB ස්ටෝරේජ් එකක් වගේම 128 ස්ටෝරේජ් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම XR එකේ 3GB RAM එකක් එක්ක 64GB ස්ටෝරේජ් එකක් වගේම 128GB ස්ටෝරේජ් එකක් අපිට මේ ඩිවයිස් වල බලා ගන්න පුළුවන්. ඉතින් මොන වුණත් ඉතින් 4GB වුණත් 3GB වුණත් ඔය ගේම්ස් එක ප්ලේ කරද්දී 2026ට ගැලපෙන්න හොඳ performance එකක් ඔයාලට මේ ඩිවයිස් දෙකෙන්ම ලබා ගන්න පුළුවන් කියලා මම රෙකමන්ඩ් කරනවා. ඉතින් අපිට මේ XS එකේ 3D touch බලා ගන්න පුළුවන්. XR එකේ මේ ෆීචර් එක නැහැ. ඉතින් අපි දැන් කතා කරමු මේ
ෆෝන්ස් දෙකේ තියෙන කැමරා සිස්ටම් එක ගැන. ඉතින් XS එකේ ඩුවල් කැමරා සෙටප් එකක් වගේම XR එකේ සිංගල් කැමරා සෙටප් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි දැන් මේකේ සෙල්ෆි කැම් එක ගැන කතා කරමු. ඉතින් අපිට සෙල්ෆි කැම් එකේදී කතා කරද්දී 7 මෙගාපික්සල් කැමරා එකක් මේ XR එකේ වගේම XS එකේ ඉන්න ඩිවයිස් දෙකේම බලා ගන්න පුළුවන්. ඒ වගේම 1080pm රෙසලූෂන් එකෙන් ඔයාලට රෙකෝඩ් කරගන්න වීඩියෝ රෙකෝඩ් කිරීමේ හැකියාවක් තියෙනවා මේ ෆෝන්ස් දෙකේම. ඉතින් මේ XS එකේ කැමරා දෙක අතර ඔයාලට ටෙලිෆොටෝ ලෙන්ස් එකකුත් බලා ගන්න පුළුවන්. නමුත් XR එකේ අපි ටෙලිෆොටෝ ලෙන්ස් එකක් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් මේ ඩිවයිස් දෙකේම කැමරා එකේ හොඳට පෝර්ට්‍රේට් වීඩියෝ ක්වොලිටි ඔක්කොම ඉතින් එකම සමානව තමයි වැඩ කරන්නේ. ඉතින් මේ ඩිවයිස් දෙක 2026ට කැමරා එක පැත්තෙන් ගත්තට පස්සේ ඇත්තටම ගොඩක් ඒ වුණාට ඔය කැමරා එක ගැන ගොඩක්ම හිතනවා නම් ගොඩක්ම බොරි වෙනවා නම් ඉතින් කැමරා එක ගැන අනිවාර්යෙන්ම XS එකට යන්න. මොකද XS එකේ ටෙලිෆොටෝ ලෙන්ස් එකක් තියෙන නිසා XR එකට සාපේක්ෂව ටිකක් වැඩි ක්වොලිටි එකකින් ඔයාලට ෆොටෝස් වීඩියෝස් කැප්චර් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් දැන් අපි බලමු මේ ඩිවයිස් දෙකේම තියෙන බැටරි කැපැසිටි එක කොහොමද කියලා. ඉතින් අපිට XS එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ මිලිඇම්පියර් 2658ක බැටරි කැපැසිටි එකක්. ඒ වගේම XR එකේ 2942ක බැටරි කැපැසිටි එකක් අපි ඩිවයිස් එකේ බලා ගන්න. බැටරි එක පැත්තෙන් කතා කරද්දී XR එක XS එකට සාපේක්ෂව වැඩි වෙලාවක් යූස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් XS එක ඔයාට නෝමල් යූස් කරලා පැය 5ක් පැය 4ක් වගේ තමයි යූස් කරන්න පුළුවන් වෙන්නේ. නමුත් XR එක ඔයාට පැය 6ක් 6මාරක් 7ක් වගේ ඔයාට යූස් කරගන්න පුළුවන්. ඉතින් අපිට මේ ඩිවයිස් දෙකම 0 ඉඳලා 100 charge කරන්න පැය 1මාරක් පැයක් වගේ කාලයක් තමයි යන්නේ. ඉතින් බැටරි එක පැත්තෙන් ගත්තම වින් කරන්නේ XR එක. අපිට මේ ටික තමයි මෙන්න මේ iPhones දෙක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි කතා කරපු විදිහට කැමරා එකෙන් ඩිස්ප්ලේ එකෙන් වගේම ප්‍රීමියම් ලුක් එකෙන් වගේම ගත්තට පස්සේ ගොඩක් ඉස්සරහින් ඉතින් XS එක තමයි. ඉතින් ඒ වගේම අපි ඕවරෝල් ගත්තොත් ඉතින් වෙන් කරන්නේ XS එක තමයි. මොකද XS එකේ performance එක XR එකට ගොඩක්ම සමාන වුණාට XS එකේ තියෙන ස්මූත් එක ගන්න බෑ XR එකේ. ඉතින් නමුත් මේ ඩිවයිස් දෙකම 2020ට හරියනවද කියලා ඔයාලා ඕන තීරණය ගන්න. ඉතින් මේක බැටරි කැපැසිටි එක ඔයාලට යූස් කරන්න ප්‍රමාණවත්ද කියලා තීරණය කළා ඔයාලා තමයි මේක ගන්නව නම් යූස් කරන්න බලාගෙන ඕන ගන්න. ඉතින් කොහොම වුණත් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න, වීඩියෝ එක ෂෙයා කරන්න, අනිවාර්යෙන් subscribe කරලා channel එකට sub එකක් දෙන්න කියලා ආදරෙන් මතක් කරනවා.